ලංකාවේ ජනාධිපති වෙලා හිටිය දිත්ත පුරවැසියෙක් කියලා හිටියේ කවුද? ඇමරිකාවේ ජනාධිපතිවරයාට හිතුරු වෙලාවට ප්‍රාන්ත තමන්ගේ අතට පවර ගන්න පුළුවන් තිබ්බනම් ඩොනල්ඩ් ට්‍රම්ප් කියන පොර නිකන් හිටියේ. නරේන්ද්‍ර මෝදි ඉන්දියාවේ කෝච්චියේ දේවිකා කිව්වා. එයා මෙහි කෝච්චියේ වඩේවිකා. එන සංධිය ක්‍රමයක මධ්‍යම ආණ්ඩුවට ප්‍රාන්තීය බලයට අභියෝග කරන්නත් බෑ, ප්‍රාන්තයට මධ්‍ය බලයට අභියෝග කරන්නත් බෑ. එහෙනම් ඉන්දියානු සංධිය ක්‍රමය ඇතුළට ඉන්දියානු සංධිය ක්‍රමයක දැන් අපි කතා කරන්නේ මොකද්ද? මධ්‍යම ආණ්ඩුවට ඕනනම් පුළුවන් ප්‍රාන්ත ආණ්ඩුවේ දේශීය සීමා වෙනස් කරන්න පුළුවන්. ඉන්දියාව පුළුවන්. තේරුණාද? ඉන්දියාවේ මධ්‍යම ආණ්ඩුවට ඕනනම් පුළුවන් අර ජාතික හදිසි අවස්ථාව, ප්‍රාන්ත හදිසි අවස්ථාව, මූල්‍ය හදිසි අවස්ථාව කියන අවස්ථා තුන පාවිච්චි කරලා ප්‍රාන්ත තමන්ගේ අතට පවර ගන්නත් ඉන්දියාවේ පුළුවන්. ඒවා මොන ලක්ෂණද? ඒවා ඒකීය ලක්ෂණ. එහෙනම් අපිට පැහැදිලි වෙනවා ඒකීය ලක්ෂණ සහ සංධීය ලක්ෂණ මික්ස් කරලා තමයි ළමයි මොන ආණ්ඩු ක්‍රමයද හදලා දෙන්නේ? ඉන්දීය ආණ්ඩු ක්‍රමය නැත්නම් අර්ධ සංධීය ආණ්ඩු ක්‍රමය හදලා තියෙනවා. තේරුණාද? දැන් සංධීය රටක පුතේ ද්විත්ව පුරවැසි භාවයේ තියෙනවා. මොකක්ද ද්විත්ව පුරවැසි භාවය? ලංකාවේ ජනාධිපති වෙලා හිටිය ද්විත්ව පුරවැසියෙක් වෙලා හිටපු කෙනෙක් කවුද? ලංකාවේ අය දන්නවා. ඉන්දියාවේ නම් බංග්ලාදේශී නම් පොලිටිකල් පන්ති ආපුන් දන්නේ නැහැ. ලංකාවේ නම් දන්නවා. කවුද? ද්විත්ව පුරවැසි භාවයේ තියෙන භාවයේ තිබිච්ච කෙනෙක් ලංකාවේ ජනාධිපති වුණා කවුද? එයාට අපි තව නමකුත් කියමු. වැඩ කරන විරුවා කියලා. හවුද? ඔව් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ලංකාවේ ජනාධිපතිවරයෙක් බවට පත් වෙන්න කලින් මම දන්න විදිහට එයා ඇමරිකානු පුරවැසි භාවය තිබ්බා. මම හිතන්නේ ජනාධිපතිත්වය ඇමරිකානු පුරවැසි භාවය අයින් කරගෙන තමයි ජනාධිපති වුනේ. පැහැදිලිද? තේරුණාද? එහෙනම් ද්විත්ව පුරවැසියෙක් කියන්නේ මොකක්ද? රාජ්‍යයන් දෙකක පුරවැසි භාවයේ තියෙන්න පුළුවන්. පැහැදිලිද? හැබැයි අපි කියනවා සංධීය රාජ්‍යයක ද්විත්ව පුරවැසියෙක් කියන්නේ රාජ්‍යයන් දෙකක කියන අදහසද? නෑ. සංධීය රාජ්‍යයක කියන්නේ පුතේ දැන් ඇමරිකාව ගත්තොත් ඇමරිකාවේ මුළු ඇමරිකානු පුරවැසි භාවයත් එයාට හම්බ වෙනවා. ඒ වගේම එයාට හම්බ වෙනවා මොකක්ද? තමන්ගේ ප්‍රාන්ත රාජ්‍ය පුරවැසි භාවයත් හම්බ. තේරුණා? හැබැයි ඉන්දියාවේ ද්විත්ව පුරවැසි භාවය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඉන්දියාවේ උන්ට හම්බෙන්නේ එක පුරවැසි භාවයයි. ඒ මොන පුරවැසි භාවයද? ඉන්දියානු පුරවැසි භාවය විතරයි. තේරුණා? එහෙනම් එතනදී ඉන්දියාවේ සංධීය ක්‍රමයට වඩා වෙනස් තත්ත්වයක් පාවිච්චි වෙනවා. පැහැදිලිද? ආයෙ තමයි ඇමරිකාවේ ජනාධිපතිවරයාට හිතුරු වෙලාවට ප්‍රාන්ත තමන්ගේ අතට පවර ගන්න පුළුවන්කම තිබ්බනම් ඩොනල්ඩ් ට්‍රම්ප් කියන පොර නිකන් හිටියේ. කොහොමද ඩොනල්ඩ් ට්‍රම්ප් දකින්නේ මොන වගේ චරිතයක්ද? සුපිරි නායකයෙක් විදියට නෑ. එහෙනම් සයිකෝඩයිලක් විදියට. උද්දච්ච මිනිස්සෙක් විදියට ඩොනල්ඩ් ට්‍රම්ප් දකින්නේ. කොහොමද දකින්නේ? කොහොමද ඩොනල්ඩ් ට්‍රම්ප් දකින්නේ? සුපිරි පුරා. හරි. දැන් ඩොනල්ඩ් ට්‍රම්ප් වගේ බලය තාමත් තදින් භාවිතා කරන මිනිස්සෙක්ට අර්ධ සංධීය බලයක් තිබ්බනම් ඇමරිකාවේ තමන්ට ගොඩක් ඕන දේවල් කරන්න පුළුවන්. පැහැදිලි? හැබැයි ඇමරිකානු සංධීය ක්‍රමය ඇතුලේ ජනාධිපති ඕන වෙලාවට ප්‍රාන්ත තමන්ගේ අතට පවර ගන්න බෑ. හැබැයි ඉන්දියාවේ ජනාධිපති කියන්නේ දේශපාලන විධායකයෙක් නෙමෙයි. ඉන්දියාව මොන විධායකයෙක්ද? ඉන්දියාවේ නාමික විධායකයෙක් ජනාධිපති කියන්නේ. තේරුණාද? ඉන්දියාවේ දේශපාලන විධායකයෙක් කවුද? අගමැති. ලංකාවෙත් ඉන්නවා ඉන්දියාවේ අගමැතිට සමාන දේශපාලන නායකයෙක්. කවුද? මැයිදිනේ දවසේ තමයි එතුමා එයා ඉන්දියාවේ මෝදි නරේන්ද්‍ර මෝදි වගේ කියලා කිව්වේ. මොන මැයිදින රැළියද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැයිදින රැළියේදී තමයි ඒක කිව්වේ. කවුද එයා? තරුණ කාලේ බොඩි බිල්ඩින් කරලා පස්සේ ජිම් යන්නේ නැති හින්දා දැන් ගොඩාක් මහත් වෙලා ඉන්නේ. කවුද? කවුද මම නම? එයාගේ නම මට අංගනේ ඡායන්නේ. කවුද? චාමර ලසන්ත.
නෑ චාමරලා තොන්ද නෙමෙයි. කවුද මොකද නම? චාමර එයා රටට සම්පත. හරිද? චාමර මන්ද චාමර පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා කිව්වා එයාත් නරේන්ද්‍ර මෝදි වගේ. නරේන්ද්‍ර මෝදි ඉන්දියාවේ කෝච්චියේ දේවික කිව්වා. එයා මෙහි කෝච්චියේ වඩේවික. හරි. ඔව්. බයිදිනේ දවස් කිව්වේ. හරි. කම්කරු අමතමින් කිව්වේ. මම ආසාවෙන් ඒ කතාව කරා. හරි.